Hello guys, හැමෝටම සුබ දවසක්. අද අපි e-commerce web application එකේ task 18 එක. අද අපි කතා කරමු searching part එක. කියන්නේ basic search එක සහ advanced search එක කොහොමද අපි design කරන්න තියෙන්නේ කියලා. HTML, CSS, Bootstrap සහ JavaScript use කරලා කොහොමද අපි design එක කරගෙන තියෙන්නේ කියලා. හරි අපි යමු වීඩියෝ එකට. හරි guys, අපි බලමු කොහොමද අපේ searching part එක අපි design කරගෙන තියෙන්නේ කියලා. මෙතන මුලින්ම අපිට තියෙනවා basic search එක. මේ තමයි අපේ basic search එක. මෙතන අපේ categories වලින් පවා අපිට search කරගන්න පුළුවන්. එතකොට මෙතන තමයි අපේ advanced search එක තියෙන්නේ. advanced search කියන්නේ මෙතන මේ බටන් එකක් තියෙන්නේ. මේ දෙකම බටන් එකක් මේ search කියලා තියෙන්නේ. එතකොට අපිට මෙතන මොකක් අපි දැන් අපි lab එකක් ගැන හොයන්න ඕන. lab එකේ මේ title එක හරි නැත්නම් lab එකේ model එක වගේ මෙතන type කරලා මෙතන search icon එක click කරාට පස්සේ මෙතන අපිට search වෙලා පෙන්නනවා laptop ටික. අනිත් ඒවා ටික නැති වෙනවා. මොකද lab ඒ කියන්නේ title එකට අදාළව තමයි search වෙන්නේ. අපි ඇඩ්වාන්ස් සර්ච් එක පැත්තට ගිහිල්ලා බලමු ඇඩ්වාන්ස් සර්ච් එකේ ඩිසයින් එක තියෙන්නේ කොහොමද කියලා. එතකොට මේකෙත් මේ වගේ මුලින්ම කීවර්ඩ් එක ටයිප් කරන්න තියෙනවා. මෙතන අර සර්ච් එකේදී ටයිටල් එකට අමතරව කැටගරි, බ්‍රෑන්ඩ්ස්, මොඩල්, කන්ඩිෂන් එක, කලර් එක සහ ප්‍රයිස් එක, ප්‍රයිස් ෆෝම් සහ ප්‍රයිස් 2 කියලා අපිට තවත් ෆිල්ටර් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටිකත් ෆිල්ටර් කරලා අපිට මේ සෝරින් පාර්ට් එකේන සෝට් කරගන්න පුළුවන්. ප්‍රයිස් එක low to high ද, high to low ද, quantity low to high, high to low වශයෙන් අපිට මෙතනොත් අපිට තවත් ෆිල්ටර් කරගන්න පුළුවන්. අපි ඇඩ්වාන්ස් සර්ච් එකේ ප්‍රොඩක්ට් එකක ෆුල් ඩීටේල්ස් අපිට මෙතනදී ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ කැටගරි එක Asus ද නැත්නම් මේකේ කැටගරි එක MSI ද එහෙම අපිට සේරෝම් සිලෙක්ට් කරගෙන අපිට අවශ්‍ය විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන්. ලැප්ටොප් විතරක් නෙමෙයි මෙතන ඒතර පෙන්න. අපි දෙන බ්‍රෑන්ඩ් එක, අපි දෙන කැටගරි එක, අපි දෙන මොඩල් එකට අදාළ තියෙන ලැප් එකක් තියෙනවා නම් මෙතන ඩිස්ප්ලේ කරනවා. මෙතන මෙහෙම තමයි අපේ ඇඩ්වාන්ස් සර්ච් එකේ තියෙන්නේ. මෙතන ඇඩ්වාන්ස් සර්ච් එක ටයිප් කරන ටෙක්ස්ට් ඒරියා එකක් තියෙනවා. මෙතන බටන් එකක් තියෙනවා. ඊට පස්සේ මේවා drop down මේ select tag දාලා තියෙන්නේ. select tag තුනක් තියෙනවා. මේක select tag එක. මේ දිගට තියෙන්නේ මේවල columns ගන්න වැඩි කරලා තියෙන්නේ ඒකයි. ඊට පස්සේ මෙතනත් ආයේ text එකක් තියෙනවා. ඒවල place holder දාලා තියෙන price form සහ price 2 කියලා. මෙතනත් select එකක් තියෙන්නේ. ඒකෙත් දාලා තිනවා option ටික අපිට අවශ්‍ය option ටික. ඊට පස්සේ මෙතන වෙනම area එකක් හදාගෙන තියෙනවා මේකට. මේක background color එක blue වගේ light blue වගේ color එකක් දීලා තියෙන. ඊට පස්සේ area එකේ අපි මෙතන no item search yet කියලා දාලා මෙතන අපේ icon එක දාලා තියෙනවා. එහෙම තමයි අපේ advanced search එක තියෙන්නේ. ආයේ basic search එක පැත්තට ගියොත් basic search එක මෙච්චරයි තියෙන්නේ. normal text area එකක් සහ search button එක. මෙතන අපේ select කරගන්න පුළුවන්. මෙතන අපේ categories ටික. හරි අපි බලමු අපේ page එක responsive ද කියලා. අපි බලමු අපේ මුලින් basic search එක inspect දීලා බලමු responsive ගතිය. මේක මෙහෙම තමයි අපේ මොබයිල් ඩිවයිස් වලදී පෙන්වන්නේ. මෙන්න මේ විදිහට තමයි අපේ මොබයිල් ඩිවයිස් වලදී පෙන්වන්නේ. අපි මෙතන දාගමු මොබයිල් ඩිවයිස් එකක් iPhone 12 Pro එක වගේ 12 Pro එක දැම්මා මෙන්න මේ විදිහට පෙන්වනවා අපේ ප්‍රොඩක්ට් එක පහළට. ඊට පස්සේ මෙතන search එක තියෙනවා. categories ටික මෙතන select කරගන්න පුළුවන්. ඒ දෙක තමයි අපේ basic search එක මොබයිල් ඩිවයිස් වලදී පෙන්වන්නේ. ඊට පස්සේ අපි දාගමු large device එකකට iPad Pro එක වගේ iPad Pro එකේදී අපේ normal design එක පෙන්වන large device වලදී ඊට අපි බලමු අපේ basic search එකට ගිහිල්ලා නෙමෙයි advanced search එකට ගිහිල්ලා බලමු. මෙතන advanced search එකට ගිහිල්ලා අපි inspect කියලා බලමු. අපි මෙතන මුලින්ම දාගමු මේ iPad Pro large size එකේදී පෙන්නන්නේ. ඒතර අපි XR එකට දාගෙන බලමු. XR එක දැම්මම පස්සේ මෙතන keyword අපේ text area එක මුලින්ම තියෙන්නේ. ඊට පස්සේ button එක තියෙනවා අපේ සම්පූර්ණ width එක අරගෙන තියෙනවා device එකේ. ඊට පස්සේ අපේ select tag ටික තියෙනවා පහළට. ඊට පස්සේ අපේ text area දෙක ආයෙ තියෙනවා. ඊට පස්සේ sorting part එක තියෙනවා. ඊට පස්සේ තමයි අපේ product එක මෙතන පෙන්නන්නේ. product එක පහළට view කරනවා. එහෙම තමයි අපි මේකේ පෙන්නන්නේ advanced search එක. හරි අපි යමු code එක පැත්තට කොහොමද මේකේ design එක අපි කරගෙන තියෙන්නේ කියලා. අපි code එක පැත්තට ගිහිල්ලා බලමු. home එකේ තියෙන basic search එක බලමු මුලින්ම. මෙතනින් තමයි basic search එක අපි පටන් ගන්නෙ. එතකොට මේ justify content දීලා rows වලට අරගෙන margin bottom එක 3ක් දීලා තිනවා. offset එක 4යි, off large එක 1යි, col 4, col large එක logo කියලා අපි මෙතන අරන් තිනවා. ඊට පස්සේ col 12, col large 6 කියලා අරන් තිනවා. මෙතන තමයි අපේ categories ටික වෙන්නන part එක. මෙතන අපේ categories ටික වෙන්නන part එක. එතකොට ඒකේ ID එක අපි අරන් තිනවා basic search selector කියලා. මෙතන උත් අපි select කර ගන්න පුළුවන් අවශ්‍ය category එක අපිට. ඊට පස්සේ මේ තමයි basic search එක අවශ්‍ය බටන් එක මේ තියෙන්නේ. basic search එකට යන බටන් එක මෙන්න මෙතන මම ඔයාලට design එක පෙන්නනවා. මේ තියෙන්නේ search එකට යන බටන් එක. එහා පැත්තේ ඊට පස්සේ තියෙන advanced search එකට යන බටන් එක. මේකට අපි on click එකක් දීලා තියෙන්නේ basic search එක ID එක පින්දෝ කියලා අරගෙන තියෙන්නේ. මෙතෙන් තමයි අපේ basic search එකට අදාළ part එක තියෙන්නේ. මෙතන input field එක, type එක text, ඊට පස්සේ form control එකක් දීලා තිනවා. ඊට පස්සේ area label එක text input drop down button කියලා. ඊට පස්සේ ඒකේ ID එක අපි අරන් තිනවා basic search text කියලා.
එතකොට මේක තමයි අපේ බේසික් සර්ච් එකට අදාළ යන ID එක. ඒ කියන්නේ ඒ ඉන්පුට් ෆීල්ඩ් එකට යන ID එක මෙන්න මෙතන ID එක. මෙන්න මෙතෙන්ට අදාළ ID එක මේ තියෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ එක අරන් තිනවා div එක ඇතුළේම එකක් තියෙන අපේ select tag එක අපේ categories ටික පෙන්නන එක. ඒකේ ID එක basic search selector කියලා අරන් තියෙන්නේ. මේක text එක. මොකද type කරන්න තියෙන එකක් නිසා මේක selector කියලා අපි අරන් තියෙන්නේ. එහෙම තමයි අපේ basic search part එකේ design එක තියෙන්නේ. එතකොට අපේ advanced search එකේ තමයි සම්පූර්ණ full design එක තියෙන්නේ. අපි advanced search එකේ මුලදම් බලමු. මෙතන BG info දාලා තියෙන්නේ. ඒ කියන්නේ background එක අර light blue වගේ මෙතන විතර පෙන්නන්නේ. ඒකයි බොඩි එකේ දාලා තියෙන. ඒක සම්පූර්ණ බෑග්ග්‍රවුන්ඩ් එක පෙන්නන එහෙම content fluid එකක් දාලා තියෙනවා rows වලට අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන අපි div එකක් දාලා අපි include කරන් තියෙනවා අපේ PHP header එක. ඊට පස්සේ මෙතන අපි col 12 bg body කියලා මෙතන ගත්ත එක අරගෙන තියෙනවා. margin bottom එක 2 rows වලට අරන් තියෙනවා. collage forward අරන් තියෙනවා. col 12ට collage large device අපි 4ට අරන් තියෙනවා. ඊට පස්සේ rows වලට ආය අරන් col 2 අරන් තියෙනවා. margin bottom 2 margin top 2 margin bottom 2 logo කියලා මෙතන අරන් තියෙනවා අපේ CSS class එකක්. ඊට පස්සේ style එකක් දාලා තියෙනවා height එක pixel 80ක. ඊට පස්සේ div එකක් දාලා තියෙනවා col 12 text center කරලා තියෙනවා advanced search එකේ. ඊට පස්සේ paragraph tag එකක් දාලා class එක fs font size එකට අරන් තියෙනවා text black. ඒ කියන්නේ text එකේ light ගතිය. ඒ කියන්නේ text එක black color එකෙන් තියෙන. ඒක black එකෙත් අපි මෙතන අරන් තියෙන 50. මේක black text black කියලා දැම්මොත් තමයි සම්පූර්ණ තද color එකෙන් තියෙන. ඒතර 50 දැම්මම ටිකක් අඩු වෙනවා. FW blow ඊට පස්සේ margin top 3 margin top 3 padding එක අපි අරන් තිනවා padding top එක අරන් තිනවා 2 ඊට පස්සේ advanced search එක ඊට පස්සේ අපි text එක දාලා තිනවා මේක ඇතුලේ. ඊට පස්සේ අපි ගියොත් අපේ search icon එකට අදාළ buttons ටික ඒ කියන්නේ keyword එක type කරන තැනට search area එකේ අපි ඒකේ collage 2 col 12 collage 8 margin top margin bottom එක අරන් තිනවා bg body කියලා අපේ class එක අරන් තිනවා rounded කරලා තිනවා අපි ඊට පස්සේ div class row කියලා අපි ඊළඟ div එක අරන් තියෙනවා. ඊට පස්සේ ඊළඟ div එකේදී අපි collage එකයි col 12 collage 10 කියලා අරන් තියෙනවා rows collage 12 collage 10 margin top 2 margin bottom කියලා අරන් ඊට පස්සේ අපි ඊළඟ area එක තියෙන මේ තියෙන අපේ advanced search එකේ අපේ type කරන area එක මේ තියෙන type keyword to search ඊට පස්සේ අපේ button එක තියෙනවා. ඊට පස්සේ මේ තියෙන අපේ search button එක ඒක dgrid එකක් අරන් තියෙන්නේ btn primary කියලා අපේ bootstrap class එක දාලා තියෙනවා. ඊට පස්සේ ඊළඟ බටන් එකටත් අපි බටන් එක ඊළඟ අපේ HR එකට අපි අරන් දෙනවා col 12 ඊට පස්සේ border 2 border primary කියලා මේ තියෙන ඊළඟ ඒ අපේ design එක. එන්න මෙතන අපි නිල් පාට වල පේන නිල් පාට පොඩි line එකක් ගහලා තිනවා. ඒ නිල් පාට එක අපි මෙතන අරන් තියෙන එහෙමයි HR tag එක දාලා ඒක design කරගෙන තියෙන්නේ අපි. ඊළඟට මෙතන ඊළඟට ආයෙ තියෙනවා col 12ට අර rows වලට අරන් දෙනවා අපි select tag එක normal select tag එකක් තියෙන select කියලා දාලා අපි option ටික දීලා තිනවා. ඊට පස්සේ මෙතන පළවෙනි option එකේ value 0 ඊට පස්සේ option වල value 1 2 3 කියලා අපි මෙතන ගන්න පුළුවන් දානවා. නැත්නම් අපිට PHP script එක දාලා database එකට connect කරගන්න පුළුවන්. ඊට පස්සේ band එකත් එහෙමයි model එකත් එහෙමයි condition එකත් ඒ විදිහම select එකත් ඒ විදිහ. ඒතර මෙතනදී මම කිව්වා කලින් මෙතන ඔයගොල්ලන්ට පේන්නේ මේ තුන වෙනම අරන් තියෙන. ඒ කියන්නේ size තුනක් මේ දෙක size දෙකක්. අපි බලමු කොහොමද ඒක අරන් තියෙන්නේ කියලා. අපි model එකට යමු මුලින්ම. model එකේ මෙතන පේනවා collage 12 col 12 collage 4 margin bottom එක 3යි. margin bottom එක අපි හැම එකෙම තියෙන margin bottom එක නේද බලමු. ඒතර මේකේ අපි අරන් තියෙන්නේ collage 12 col 12 collage 6. ඒතර මේකේ පෙන්නන්නේ large device වලදී 6. ඒ කියන්නේ දෙකට බෙදලා පෙන්නන්නේ. දෙකයි පෙන්නන්නේ 6 6 12. ඒතර මෙතනදී පෙන්නන්නේ 4 8 12 වශයෙන් තමයි මෙතන පෙන්නන්නේ. මේ තුන පෙන්නන්නේ 4 8 12. ඒතර මෙතන පෙන්නන්නේ 6 12. ඒතර සම්පූර්ණ ඒරියා එක එහෙමයි අපි අරන් තියෙන ඩිසයින් එක. එක දෙකකට සහ උඩ ටික තුනකට පෙන්න. එතකොට ඊළඟට අපි මෙතන තියෙනවා ඊළඟ ටෙක්ස්ට් ඒරියා දෙක ඉන්පුට් ඒරියා එක ටෙක්ස්ට් කියලා අරන් මෙතන price form එක සහ price 2 එක තියෙනවා. ඒකත් අපි collage 6 අරන් තියෙන large device වලදී. ඊළඟට අපේ ඊළඟ තියෙන option select tag එකේ option value ටික sort by price to high low quantity එක low to high quantity එක high to low කියලා ඊට පස්සේ අරන් තියෙනවා. ඊළඟට අපි ගියාට පස්සේ ඊළඟට පහළ අපේ තියෙනවා ඊට පස්සේ අර වෙනම අපි හදාගත්ත ඒරියා එක මෙතන අපේ තියෙනවා offset එක large එක 2 col 12 collage 8 bg body කියලා අපි උඩගත්ත class එක අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන rounded margin bottom එක 3 කියලා අපි අරන් තියෙනවා. rows අරන් තියෙනවා full rows අරන් තියෙනවා. ඊට පස්සේ offset large එක col 12 collage එක
කොල්ලාච් 10 ටෙක්ස් සෙන්ටර් කියලා අරන් තිනවා. රෝස් කියලා මෙතන අපි view area එක අපි මේ තියෙන අරන් තියෙන්නේ. එතන මෙතන තමයි අපි sort කරන අපි මෙතන සම්පූර්ණ filter කරලා sort කරන area එක පෙන්නන්නේ මෙතන. මේකට තමයි අපි view area කියන එක කියන්නේ. මේ ID එක දීලා තියෙන්නේ මෙතන view area. ඒ කියන්නේ අපි මෙතන product එක search කරාට පස්සේ product එක පෙන්නන්නේ මේ area එකේ. නැත්තම් මෙහෙම තමයි වෙන්නන්නේ no item search set කියලා. මම back end part එකේ ඊටු ටික අතාරන්න. ඊට පස්සේ මෙතන ඊට පස්සේ spam එක දාලා දෙනවා FW ball text black එක 150. ඊට පස්සේ icon එක දාලා දෙනවා. මේ තමයි අපේ icon එක. search icon එක. ඊට පස්සේ ඒක H1 එකක් දාලා තියෙන්නේ. ෆොන්ට් සයිස් එක වැඩි කරලා තියෙනවා පික්සල් 100. එතන මේ තියෙන අපේ icon එක මේක image එකක් නෙමෙයි. මේ icon එකක් අපේ තියෙන මෙතන icon එකක් දාලා තියෙන මෙතන. අපේ bootstrap icon එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ ඊළඟ div එකේදී අපි අරන් තිනවා අපේ text එක no item search set කියලා මේකට පහලින් offset කරනවා collage col 6 margin top එක 3 margin bottom එක 5. ඊට පස්සේ h1 එකක් දාලා class text black එකක් දාලා තිනවා. ඊට පස්සේ fw bold දීලා තිනවා. ඒක තමයි අපි මේකේ අරන් තියෙන්නේ. මේකේ ගොඩක් ඒවා text එක black එක 150 අපි අරන් තියෙන්නේ. එතන මේ ඔයාලට පේන තියෙන dark color එක ටිකක් අඩු වෙලා තියෙනවා. මේකේ dark color එක අඩුයි. මේකේ dark color එක අඩුයි. dark color එක සම්පූර්ණ තියෙන ඒවා තමයි මේ තියෙන උඩ තියෙන මේ මෙන්න මේක වගේ මේවල තියෙන normal dark color එක. මේවල dark color එක අඩුයි. ඒකේ තමයි text black 50 කියලා අපි දෙන්නේ. ඊට පස්සේ අපේ footer එක සහ අපේ bootstrap bundle එක script file එක මෙතන link කරලා තිනවා. එහෙම තමයි අපේ basic search එක සහ advanced search එක අපි design කරගෙන තියෙන්නේ. හරි guys අපි ඊළඟ වීඩියෝ එකෙන් set වෙමු. මේක ඊළඟට මම gain එකෙන් ඉන්නවා back end part එක. ඊළඟ back end part එක අපි set වෙමු.